හලෝ යාළුවෝ මොකද වෙන්නේ මගේ දිගි ටික සැපෙන් සනීපෙන් ඉන්නවද ඉන්නේ ඉතින් අද ගෙනල්ලා තින්නේ ලොල්ලි මෝට් ස්පින් කරන වීඩියෝ එකක් තමයි ඉතින් හරිද කියන්න ඕනේ ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ ඊයේ පාන්දර ලොල් එක ආපු ගම ලොල් එක ආපු අරන් අරගෙන ඉවරලා දැන් මේ ඊට පස්සේ තමයි රෙකෝඩ් එකේ මේ වොයිස් කට් එක ගහන්න ඉතින් මේ අපි වැඩි වෙලා නැතුව යමු වීඩියෝ එකට so we can be free all the හරි ඉතින් ඔන්න ඔය විදිහට මම ආව දැන් කැරක්ටර් එක මාරු කරගන්න ඉතින් මම මගේ ලකී කැරක්ටර් එක දාගත්තා. ඕගොල්ලොන්ට ඉතින් මම අර බනී ස්පින් කරද්දිත් කිව්වා ඉතින් මගේ account එක මම කරගද්දී DB දාලා ලක්කෙන් ඒ නිසා කියලා ඉතින් ඔන්න මම DB දාගෙන ගන්නයත් අයින් කරගත්තා. ඊට පස්සේ අපි යමු ඉතින් ක්ලියර් කැච් පාරක් දෙන්න ඉතින් ක්ලියර් කැච් ඕගොල්ලෝ දෙන්න 4ක් මම නම් 4ක් දුන්නා ඉතින් මගේ හැමදාම ට්‍රික් එක මේක තමයි ඉතින් DB දාලා ගන්න එකෙන් කළා ක්ලියර් කැච් 4ක් දීලා ගෝල් රොයල් එකක් දීලා ස්පින් කරනවා. හැමදාම ඉතින් එනවා ඉතින් මම ලක් කරනවා ක්ලියර් කැච් 4යි ඊට පස්සේ ගෝල් රොයල් ස්පින් එකක් දෙනවා. ගෝල් රොයල් ස්පින් එකේ ඉතින් අපි යමු මේ ලොල්ලි මෝට් එක ගන්න ඉතින් ලොල්ලි මෝට් එක ඉතින් සුපිරි ඉතින් ආයි ගොඩ කාලයකට පස්සේ රිටර්න් කරේ ඉතින් දවස් 17ක් තියෙන ඉතින් ගොඩක් අය ඉගෙන කට්ටිය ගන්න try එකක් දෙන්න. දැන් ඉතින් ඔන්න මම 25 ස්පින් එකක් දුන්නා 25 ස්පින් එකෙන් ලෝඩ් අවුට් මේ ඩ්‍රෝන් එක නෑ. ඊට පස්සේ අපි 25 ගන්න නෙමෙයි 112ක් තිබුණේ. 112 මෝට් එක නෙමෙයි 112 ස්පින් දුන්නා ඉතින් ඒ බලමු මොනවා හරි ආද කියලා ඉතින් ආවේ නෑ දැන් අර ජර්සි දෙක නම් ආවා. හැබැයි මං හිතුවා මේ පාර ලොල් එකත් එක්ක අර කලිගන්ද ගියා. කලිගන්ද ගාන පාට. අන්න එකක් ආවා. කහ පාටයක් ආවා මොකක්ද බලමු. ඔන්න ඉතින් අපිට අම්මට උඩු අර බෝල් එක බං. එතන තියෙන ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකනේ අර ඩූ ඉමෝට් එක ආවා. හරිද? හරි ඉතින් ඔන්න මම තව 25 ස්පින් එකක් දෙන්නේ මේවත් තිබුණේ. ඔන්න ඉතින් 25 ස්පින් එකක් දුන්නා. මොකක්ද ආවේ? මේක බං ආවේ. අඩෝ වැඩක් ඇති දෙයක් නෑ. ඔන්න ඉතින් තව දුන්න ස්පින් එකක් 112 එකක්. ඒකෙන් ආවා. ඒකෙන් ආවේ නෑ බං අර වැඩක් නැති ඒවා එනවා. එන්නේ ලොල් එක දෙන්න මට පැටියෝ ලොල් එක දෙන්න ගරිනා. ඔන්න ඉතින් බලමු දැන් ස්පින් එකක් දුන්නා ඒකෙත් නෑ බං. 25 එකක් දුන්නා 25 එකෙමුත් නෑ. ගෝල් රොයල් පාරක් දීලෙමු. 10ක්ම දෙන්න ඕනේ බං මල දැන්. ලොල් එක වැත්තට ඉල්ලා 25ක් දෙනවා 112ක් දෙන්නේ. 112ක් දීලා ඉවරලා බලමු මොකක් කරේ ඉලි කියලා. ආවේ නෑ බං අර මැක්ස් 1 එක ආවා. දවස් 30ක් තියන්නේ. වෙන්දා මට දවස් 30ක්. අම්මට උඩු අන්න බා අප්පට උඩු මේ මෝට් එක බං ආවේ. අවුලක් නෑ හරිද දැන් 1600 ගානක් තියෙනවා මට මේකෙන් කියන්නේ 50යි 1120යි යන්නේ. තව එකක් ලක්කෙන් ආවොතින් බං 4ම ගන්න පුළුවන් හරිද? 4ම ගන්න පුළුවන් ඒක නිසා මේ ලක්කෙන් වැද්දොත් හොඳයි. ඉතින් මට ඉමෝට් එක 112ක් දීලා බලමු ඉතින් අපි 112ක් දුන්නා. අඩෝ අර කැප් උයි සපත් මොනවද බං ඉන්නේ අඩෝ ලොල් එක දියන් ලොල් එක නැත්තම් මේ ලොබියනේ මේ ගෲප් එක මේ ඩෝ ඉමෝට් එක හරි ගමන් නෑ බං. and දෙකෙන් එකක් දුන්නා මට ගන්න පුළුවන් නේ බං එකක් තව ස්පින් දෙකක් වගේ ඇද්දි. අන්න ස්පින් එකක් දුන්නා ඒකෙත් නෑ. 112ක් දීලා බලමු මේකවත් එයිද කියලා. ඩෝ නෑ බං අවුල මේකෙන්වත් දෙමු ගරිනා. දෙමු ඔන්න ඉතින් 112ක් දීලා බලමු ඉතින් අරකට අත් කරලා ඒකේ ඕනේ කිව්වම් බං ලොල් එක දෙනවා හරිද? ඔන්න එකක් අම්මට උඩු ලොල් එක ආවා යකෝ ලොල් එක ආවා. වාසි යන්නේ පාර අරගන් ඕනේ නෑ නේ බං. ලොල් එක ආවනේ බං ලොල් එක ඇතුලින් වටියා මේක. ඉතින් අපි මුලින්ම ගිහලා කිට් එක මාරු කරගමු. උල්ප මල්ලි දාගත්තා. ඊට පස්සේ මේ ගන්නේ දැන් ලොල් එක දාගමු. ලොල් එකනේ මම වටින්නේ. ලොල් එක දාන්නේ කොතනටද? පස්වෙනි නිමෝට් එකත් ඕනි. ඉතින් පස්වෙනි නිමෝට් එක අතන. ලොල් එක දාමු දැන් එතනට. හරි. මේකත් දාන්න ඕනේ. මේක අර සාමාන්‍ය රිමෝට් එකට දාමු. ඔන්න ඉතින් ඊමෝට් එක දාගත්තා. රිමෝට් එක නෑ වැඩක් නැහැ. ඒ නිසා ඒක දාගන්න නෑ. ඉතින් සුපිරි රිමෝට් එකක් තමයි ලොල් රිමෝට් එක. ඉතින් මම ගොඩක් කාලයක් බලන් හිටියා. ඉතින්
ඕගොල්ලොත් ඉතින් අනිවාර්යෙන්ම ගන්න මේ ඉමෝට් එක ඉතින් පට්ට ඉමෝට් එක ඉතින් ගොඩ කාලෙකට පස්සේ රිටර්න් කරේ ඉතින් අවුරුදු 4කට විතර පස්සේ තමයි ඉතින් මේක රිටර්න් කරේ මේ පට්ටම ඉමෝට් එකක් තමයි ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ගන්න දවස් 17කුත් තියනවානේ බං ඉතින් අවුලක් නැහැ දවස් 17ක් තියෙනවා මං හිතුවේ දවස් 10න් වගේ ආයි කියලා ඉතින් දවස් 14ම නෑ 17කටම ඇවිල්ලා ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම ලොල් ඉමෝට් එක ගන්න මං ඉතින් අදට ගිහින් එන්නයි මේකෙන් පස්සේ ඕගන්න එකත් මං කරගෙව්වා ඒකෙත් වීඩියෝ එකක් මං මේකෙන් පස්සේ දාන්නම් ඒ කියන්නේ හෙට වගේ දාන්නම් එක දිගට දාන්න බැරි නිසා ඔය ඉතින් මං අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා